CT Holdings ලංකා ෂෙයා මාකට් ලොකුම ඩීල් එක කරා around 11 billion stake එකක් sell වුණා. ඇයි එහෙම වුනේ? මොකද්ද මේ CT Holding? මුලින්ම CT Holdings කියලා කියන්නේ අපි දන්නවා කාගිස් chain එකේ ඊට කාගිස් bank ඔය හැම දෙයකම අයිතිකාරයා. හරිද? එතකොට ඔහොම ඉද්දී ඕක page family එක කියන්නේ family business එකක් විතරක් තියෙන්නේ. එතකොට ඕකේ රංජිත් page කියන පුද්ගලයා සහ කියන one of the CEOs and then යාගේ ළමයිගේ shares තමයි මේ sell කරේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි යා එහෙම sell කරේ? සහ කවුද මේක ගත්තේ? ඕක තමයි ඉම්පෝර්ටන්ට්ම ක්වෙස්චන් එක. ඒතර බැලුවොත් එහෙම රීසන්ට්ලි මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ සම්පූර්ණ revenue to ඊට පස්සේ leverage to හැමදේම හොඳටම improve වුණා මේගොල්ලන්ගේ last few quarters even annual report එකේ. එතකොට ඇයි එහෙම වෙලාවක රංජිත් page තමන්ගේ share sell කරන්නේ සහ තමන්ගේ ළමයිගේ share sell කරන්නේ? ඒතර කවුද මේක ගත්තේ? ඕක බලන්න අපි බලන්න ඕනේ ඒගොල්ලන්ගේ දැන් current share holding position එක. ඔයාලට පේනවා උඩින් ඉන්න Odeon කියන එක, Odeon කියන private limited company එක 2042ක් තිබ්බ එක 2025 වෙද්දී මේ annual report එක out වෙද්දී 150කට වැඩි. ඒක 150 ගානකට වැඩි. කියන්නේ almost ඒ කියන්නේ control එක අරන් තියනවා CT Holding එකේ. ඒක control එක ගන්නවා කියන්නේ basically කාගිස් bank ඔක්කොම chain එකෙම control එක ගන්නවා. එතකොට මම හිතන්නේ මේ stake එකත් සම්පූර්ණ Odeon එකෙන්ම තමයි acquire කරන්න ඇති කියලා මම predict කරනවා. හේතුව මට based on මේ අර previous history එක බලුවම පස්සේ මට හිතෙන්නේ අන්න ඒ දේ. ඒතර ඕකනේ අර internal family discussion එක. මොකද හේතුව මං හිතන්නේ මේගොල්ලන්ටත් ඕනේ success කෙනෙක් හොයන්න. මොකද කවුද CT Holding කාගිස් chain එක ඉස්සරහට මේවා කරන්නේ? කොහොමද මේක යන්නේ කියන එක. ඉතින් ඒ හින්දා මං කියන්නේ Odeon එක. Odeon එකේ ඕන තමයි Lois Page. So එයා කියන්නේ රංජිත් page and Lois Page කියන අයියා මල්ලි. එතකොට ඒගොල්ලන්ගේ decision එක වෙන්න පුළුවන් මේක. ඒතර ඒක වුණාන් පස්සේ දැන් ඇත්තටම Lois ඒ කියන්නේ Odeon Holdings එකේ මේක හින්දා 159කට වගේ stake එක වැඩි වෙන්න පුළුවන්. ඒක මගේ prediction එක. මම හිතන විදිහට ඒක තමයි වෙන්න ඇත්තේ. මේක වෙන external party එකක් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මම දන්නේ ඒක එහෙම වෙන්න පුළුවන්. but මම හිතන්නේ අර පැත්ත. මොකද හේතු තමයි company එකේ ලොකු growth එකක් පේනවා. ඒ කියන්නේ කාගිස් වල කාගිස් chain එකේ කාගිස් bank හැම දෙයකම ලොකු chain එකක් තියෙනවා. ඒගොල්ලන් improve වෙලා දිනවා හැම පැත්තකින්ම. ඒතර එහෙ වගේ වෙලාවකට මේ control එක මෙච්චර ගාණක් එළියට දෙයි කියලා මම හිතන්නේ නැහැ family business එක ඇතුලේ. ඉතින් ඇයි ඕක අපිට important තමයි හේතු තමයි ඕක අර මම කිව්වා වගේ internal වෙච්ච දෙයක් නම් ඇතුලේ කියන්නේ external party එකට දෙන තු internally වෙච්ච දෙයක් නම් ඒකෙන් පෙන්වන confidence. ඒ කියන්නේ owners ලගේ මේ family එක ඇතුලේ කොච්චර confidence එක තමන්ගේ මේ holding එකට තමන්ගේ මේකට ownership එක තියාගන්න කොච්චර ඒගොල්ලෝ worry වෙනවද කියන එක පේනවා. හරිද? ඕක external උනොත් එහෙම එක පැත්තකින් ඒක පෙන්වනවා company පැත්තේ පොඩි මොකක් හරි දන්නේ මම අපි දන්න දෙයක් තියෙන්න පුළුවන්. සහ external party එක මොකක් හරි වෙන interest එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මට පේන්නේ ගොඩක් වෙලාවට internal trade එකක් කියලා තමයි මට හිතෙන්නේ අර විදිහට මං කලින් කිව්වා විදිහට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා.